Hi. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මම ඊයේ ඔයාලට ගැසට් එක ආපු එකට වීඩියෝ එකක් දැම්මනේ. ඒකට ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා නංගිලි මාලිලා. සමහරව එක්කම ප්‍රශ්නෙත් අහලා තිබුණා. අපි ඉතින් මෙහි දැන් සතිය දවස් ටිකේ බිසි ඊට පස්සේ සෙන්සුරාදා දවල්ක් විතර අපිට මෙහි වැඩ තියෙනවානේ. ඒ නිසා මට ඔයාලට රිප්ලයි කරන්න වෙන්නේ නැහැ. හැමතිස්සෙම ඉතින් ඔයාලා ඇප්ලයි කරන්න බලන් ඉන්නේ. එතකොට ඔයාලා අහන ප්‍රශ්නෙට ඔයාලට ඉක්මනට උත්තරයක් ඕනේ. ඒ නිසා මං හිතුවා ඔයාලට ඔයාලා අහපු ප්‍රශ්න ටික තෝරගෙන ඒවට උත්තර දෙනවා කියලා. මට මේකෙන් එකක් හරි මගේ ඇරලා තිබුණොත් සමාව වෙන්න. මම පුළුවන් විදියට ප්‍රශ්න ටික එකම ප්‍රශ්නේ තියෙන ඒවා වෙනම අරන් ගත්තා. එහෙම නැති ඒවා තිබුණොත් ඔයාලා මට ආයෙ මෙසේජ් එකක් දාන්න. මම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කවුරු හරි ළමයෙක් අහලා තිබුණා ෆිසිකල් එඩියුකේෂන් කෝස් එක ගැන. ෆිසිකල් එඩියුකේෂන් කෝස් එක ගැන මෙහි ඉන්න අපේ යාළුවෙක් එයාගේ අත්දැකීම් මගේ වීඩියෝ එක බෙදා ගන්නවා. එයා ලොකු විස්තරයක් කරනවා. මට ඇත්තටම ෆිසිකල් එඩියුකේෂන් ගැන දැනුමක් නැහැනේ. එයා ඒකේ ලස්සනට විස්තර කරනවා ෆිසිකල් එඩියුකේෂන් කෝස් එකේ ඉන්ටර්වයුව එක ගැන. ඒකට බලපාන්නේ මොනවද? කොහොමද දේවල් ඕන කරන දේවල් හදාගන්නේ හැමදේම. ඉතින් මම මේ වීඩියෝ එක යටින් ලින්ක් එක දාලා තියන්නම් මේ වීඩියෝ එකේ. ඒකේ ඔයාලා ස්කිප් කරලා ඔයාට ඕන කෑල්ල විතරක් අරගෙන ඒ ෆිසිකල් එඩියුකේෂන් එකේ විස්තරේ බලා ගන්න ඕන කෙනා ඒ විස්තරේ බලන්න. ඉස්සෙල්ලම කියන්න ඕන මේ පාර අපේ පාර ගැසට් එක ඇවිල්ලා මාස 3ක් විතර තිබුණා මං හිතන්නේ ඇප්ලයි කරන්න. හැබැයි ඔයාලට එහෙම නෑ. ඔයාලව මං හිතන්නේ ඉක්මනට ගනීවි. ඒ නිසා ඔයාලට තියෙන චූටි කාලයන්නේ දවස් 21ක් වගේ කාලයන්නේ. ඒ නිසා ඔයාලා ඉක්මනට ඇප්ලයි කරන්න. හැබැයි ඉක්මනට කියන්නේ කලබලයෙන් කියවන්නේ නැතුව එහෙම නෙමෙයි. ගැසට් එක හොඳට දෙතුන් පාරක් කියවන්න. හොඳට කියවලා ඉල්ලලා තියෙන සුදුසුකම් අනුව ඔයාලා ඇප්ලයි කරන්න බොහොම ඉක්මනට. දවස් 28යි තියෙන ඔයාලට මං හිතන්නේ ඔයාලගේ අතින් මොනවා හරි වැරදියට වුණොත් දවස් 7ක් ඇතුළත ඒක ඔයාලට ආපහු නිවැරදි කරගන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලා ඇප්ලයි කරේ 25 වගේ. හැබැයි ඔයාලට වැරද්දක් දැක්කේ දවස් 6කින් 7කින් නම් ඔයාලට ඒක හදාගන්න වෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ ක්ලෝසින් ඩේට් එක ඉවර වෙලානේ. ඒක නිසා ඉක්මනට ඇප්ලයි කරන්න. ඊට පස්සේ කවුරු හරි අහලා තිබුණා මාධ්‍ය ගැන. ඔයාලා දැන් හිතන්නකෝ ප්‍රයිමරි ඔයාලා තෝරන්න තියෙනවා. ප්‍රයිමරි තමිල් තියෙනවා, සිංහල තියෙනවා. ඔයාලා ප්‍රයිමරි කෝස් එක කරන්නේ සිංහල මාධ්‍යෙන්ද දෙමළ මාධ්‍යෙන්ද? ඔයාලා සිංහල මාධ්‍යෙන් කරන කෙනෙක් වෙලා වැරදිලා හරි ඔයාලා තින් සිලෙක්ට් වෙලා තියෙන්නේ සිංහල ප්‍රයිමරි දෙමළ මාධ්‍ය කියන එක නම් ඔයාලට ඒකට තමයි ඉන්ටර්වයුව වෙන්නේ. ඒ නිසා හරියට මාධ්‍ය බලලා තෝරලා දාන්න ඇප්ලිකේෂන් එක දාද්දි. ඊට පස්සේ ෂයි දෙකෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. ෆස්ට් ෂයි එකෙන් සෙකන්ඩ් ෂයි එකෙන්. මගේ යාළුවෝ මට මතක විදියට එහෙම හිටියා. ෂයි දෙකෙන්ම ඇප්ලයි කරපු අය හිටියා. මට මතක විදියට ඔයාලට ඕක ස්ථීරවම දැනගන්න ඕන නම් ඔයාලට අමත්‍යංශයට කෝල් එකක් දීලා බලන්න පුළුවන්. අපිට ෂයි දෙකෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. මට නම් මතක විදියට මගේ යාළුවෝ හිටියා ෂයි දෙකෙන්ම ඇප්ලයි කරපු. ඊට පස්සේ ටෙක් කරපු අයට අහලා තිබුණා. ගොඩාක් අය අහලා තිබුණේ ටෙක් කරපු අයට. ටෙක් කරපු අයට ඔයාලට පුළුවන් IT ඉල්ලන්න. ගැසට් එකේ හොඳට බලන්න කියවලා බලන්න කියවන්න තු ඇප්ලයි කරන්න එපා. මං හිතන්නේ ඔයාලට IT වලට ඇප්ලයි කරන්න පුළුවන්. පස්සේ ස්පෙෂල් එඩියුකේෂන් වලට මම දන්නේ නැහැ මේ බලන විෂය මොකක්ද කියලා. මට ගැසට් එකේ ඒක බලන්න බැරිනවා. ඔයාලා පොඩ්ඩක් ඒකත් කියවලා බලන්න. ඒ වගේ සබ්ජෙක්ට් වලට ඉල්ලන්න පුළුවන් වේවි. මොනවාද ස්පෙෂල් එඩියුකේෂන් කියන එක ගැනත් මගෙන් කවුරු හරි අහලා තිබුණා. ස්පෙෂල් එඩියුකේෂන් කියන්නේ විශේෂ අධ්‍යාපනය. ඒ කියන්නේ අර විශේෂ වූ ළමයි කොටසක් අරගෙන වෙනම පන්ති කාමරයක ඉස්කෝලේ උගන්වනවානේ. අන්නේ කැටගරි එකට තමයි ඒක. ඊට පස්සේ තව කවුරු හරි අහලා තිබුණා ඉන්ටර්වියු ලිස්ට් එක හොයාගන්න වෙබ් එක. ඒක මට මතක නෑ. මං වැඩට ගිහින් ඇවිල්ලා මට ආරංචියක් ඇවිල්ලා මං හතර වටේම සර්ච් කරලා තමයි හොයාගත්තේ. මං ඔයාලට ඒ වෙබ් එක ගැන හොයාගත්තට පස්සේ ඔයාලට මෙසේජ් එකක් පෝස්ට් එකක් දාන්නම් වෙබ් එකේ ලින්ක් එක දාලා. ඊට පස්සේ ගොඩක් අය අහලා තිබුණා අක්කේ ඉන්ටර්වයුව වෙන්නේ කවද්ද? ඉන්ටර්වයුව වලට ඔයාලව ජනවාරි වගේ කැඳවලා පෙබරවාරි වගේ ඔයාලව ගන්න හිතන් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි ආවේ. කොහොම වේද දන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඒක ඉක්මනට වෙයි කියලා. ඔයාලා ගොඩක් කල් එළී හිටියානේ. ඊට පස්සේ තව අහලා තිබුණා බුද්ධාගමට
මොනවාද ඔය ධර්මාචාරය ඒ වගේ දේවල් ගැන අහනවාද කියලා. ගෙසට් එකේ ඔයාලට තියෙනව නේද දාලා යටින් අමතර සුදුසුකමක් වෙනවා කියලා. අනිවාර්ය ඔයාලා ගෙසට් එක හොඳට කියවලා බලන්න. ධර්මාචාරය අනිවාර්යයි කියලාද තියෙන්නේ. එහෙම නැත්නම් අමතර සුදුසුකමක් වෙනවාද කියලා. අනිවාර්ය නෙමෙයි. අමතර සුදුසුකම නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්ය කරලා නැහැනේ. ඒක නිසා. ඊට පස්සේ රිසල්ට් ෂීට් එකේ නම වෙනස් වුණු නම වෙනස් කියලා කවුරු හරි නාගි කෙනෙක් දාලා තිබුණා. මට ඒකට නම් හරියට උත්තරයක් හොයාගන්න බැරි වුණා. හැබැයි මම ඔයාට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙන්නම්. ඒක අහගෙන ඒකට මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ භාෂා ගැන ලැන්ග්වේජ් ගැන අහලා තිබුණා. ලැන්ග්වේජ් මම දන්න තරමින් නෑ. ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තමයි තියෙන්නේ. මම දන්න තරමින් අලුත් ගෙසට් එකේ එකම කෝස් එකක් හරි ඔයාලා බලන්න පෙන්නලා තියෙනවාද කියලා ලැන්ග්වේජ් සම්බන්ධව මම දන්න තරමින් නෑ. මම අලුත් ගෙසට් එකේ ලැන්ග්වේජ් තියෙනවාද කියලා මට මතකයකුත් නෑ. ඔයාලා චුට්ටක් ඒක බලන්න. ඊට පස්සේ ගොඩක් අය තමයි මේ සිංහල කරේ නැති නිසා මට ප්‍රයිමරි කරන්න වෙන්නේ නැහැ කියලා අවුලෙන් ඉන්න නංගිලා හිටියා. එහෙම නෑ. ඔයාලා ගෙසට් එක හරියට කියවලා බලන්න without සිංහල 10%ක් වගේ ගන්නවා. ඒ කියන්නේ සිංහල කරපු නැති අය 10%ක් විතර ගන්නවා. ඔයාලගේ රිසල්ට් එක හොඳ නම් ඔයාලට O level වල ඉල්ලලා තියෙන සුදුසුකම් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඔයාලා සිංහල කරේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රයිමරි වලට මගේ යාළුවෝ ඉන්නවා මෙහි සිංහල කරපු නැති. ඊට පස්සේ මෙඩිකල් එක ගැන අහලා තිබුණා. ඒක ඔයාලට දැම්ම බලපාන දෙයක් නෙමෙයි. ඔයාලව දැන් ඉන්ටර්වයුව අරගෙන ඔයාලව සිලෙක්ට් වුණොත් විද්‍යාපීඨයට ආවට පස්සේ ඔයාලා මෙහෙත් ඉඳලා කාලයක් ඊට පස්සේ තමයි ඔයාලට කියන්නේ මෙඩිකල් එකක් කරන් එන්න කියලා. ඒකත් අර ඔයාලා හිතන වගේ ලොකු බාරපතල මෙඩිකල් එකක් නෙමෙයි. ඒක දවස් සති දෙක තුනක් යන වැඩක්. හැබැයි ඇස් ගැන කියලා තිබුණා. ඒ කියන්නේ ඇස් දැන් ඔයා හිතන්නකෝ ආගේ ඇස් දෙක බලලා එතකොට ඔයාට ඇස් පේන්නේ නැහැ කණ්ණාඩි දෙකක් දාන්න කිව්වා කියලා. එහෙමයි කියලා ඔයාලා මෙඩිකල් එක ෆේල් කරන්නේ. ඔයාලා කණ්ණාඩි දෙක දැම්මම හරි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මෙඩිකල් එක ගැන ලොකුවට හිතන්න එපා. ඒක ලොකුවට බය වෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ ෆෝන් එකකින් ඇප්ලිකේෂන් පුරවන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. මම හිතන්නේ පුළුවන්. හැබැයි මම ඔයාලට ආයෙමත් කියනවා ඔයාලා ගොඩක් කල් බලන් ඉඳලා ගොඩක් කාලයකට පස්සේ තමයි ගැසට් එක ආවේ. ඒක නිසා ඔයාලා තනියෙන් ඇප්ලයි කරන්න කියලා වරද්ද ගන්න එපා. හොඳට පළපුරුදු තැනකට ගිහලා එහෙම නැත්නම් නැනසලකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දාන්න. තව නංගි කෙනෙක් අහලා තිබුණා ඉස්කෝලෙන්ද ඇප්ලිකේෂන් දාන්න. එහෙම නෑ. මගේ කලින් වීඩියෝ එකේ කිව්ව නිසා වෙන තේ අහන්න නැත්තේ. මම ඉස්කෝලේට ගිහින් දැම්මේ ඉස්කෝලේ ITs දැන් මම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් වගේ නේ මේ ගැසට් එක ආවේ. එතකොට මේ සර් මට කතා කරලා කිව්වා එන්න ඇප්ලිකේෂන් එක ඉස්කෝලෙන් දාගන්න කියලා. ඒ ඇන්තුරුම්කමට ඔයාලටත් ඉස්කෝලෙන් දාගන්න පුළුවන් නම් හොඳයි. එයාලට අත්දැකීම් තියෙනවනේ. නැත්නම් ඔයාලා නැනසලකට ගිහිල්ලා හරි ප්‍රවේශමෙන් ඒක කරගන්න ඕනේ. මම කලින් වීඩියෝ එකක් කිව්වා ඇප්ලිකේෂන් එක දාලා ඒකේ කොපියක් ඔයාලා ළඟ තියාගන්න. ඊට පස්සේ තව අහලා තිබුණා විෂයන් 3ක් ඉල්ලද්දී ඒ තුනම එකම විද්‍යාපීඨයෙන් වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඔයාලට ඕන විෂයක් ඉල්ලන්න පුළුවන්. සහ තව කෙනෙක් හිතන් ඉන්නවා නම් මම ප්‍රයිමරි කරලා යන්නේ රුහුණට. ප්‍රයිමරි කරලා යන්නේ පස්තුන්නට. එහෙම නෑ. ඔයාලට විද්‍යාපීඨ සිලෙක්ට් කරන්න බෑ. ඔයාලට ඉන්ටර්වයුව එක ඔයාලා සිලෙක්ට් නම් ඔයාලා මොකක් හරි ගෲප් එකකට ඇඩ් කරා නම් එතනින් කියනවා මේ ගෲප් එක පස්තුන්නට ගෲප් එක. මේක රුහුණ. ඒ වගේ කියනවා ඔයාලව. ඔයාලා කැමති විද්‍යාපීඨයකට නෙමෙයි දාන්නේ. එහෙන් තමයි ඔයාලගේ විද්‍යාපීඨය සිලෙක්ට් කරලා දෙන්නේ. ඊට පස්සේ විෂයන් 3ටම ඉන්ටර්වයුව වෙනවද? විෂයන් 3ටම ඉන්ටර්වයුව වෙනවා. ඔයා ඒ 3ටම යම් සුදුසුකමක් ලැබලා තියෙනවා නම්. ඉන්ටර්වයුව එකට ගන්න ප්‍රමාණිනුත් හොඳම කොටස තෝරලානේ බඳව ගන්න. ඔයාලගේ කොහොම වෙයිද දන්නේ නැහැ ඉන්ටර්වයුව එක. දැන් අපිට කලින් අක්කලාගේ ඉන්ටර්වයුව එක අරගෙන තිබුණේ ඉන්ටර්වයුව එකෙන් 3න් එකක් තමයි බඳව ගන්න. ඒ කියන්නේ බඳව ගන්නට වඩා 3 ගුණයක් විතර ඉන්ටර්වයුව කරලා තිබ්බා. හැබැයි අපිට උනේ අපි බඳව ගන්න ප්‍රමාණයම තමයි ඉන්ටර්වයුව කරේ. අපි ඉන්ටර්වයුව ආපු අය හැමෝම වගේ බඳවගෙන තිබුණා සීමිත පිරිසක් ඇරෙන්න. හැබැයි මේ පාර ගැසට් එක නෙමෙයි මේ පාර ඉන්ටර්වයුව එක අපේ තිබුණු ඒවාට වඩා වෙනස් කියලා කියනවා. ඒක නිසා මට ඔයාලට ඒක ගැන හරියටම කියන්න බෑ. ඊට පස්සේ
අවුරුදු දෙකම මේක ඇතුලේ නවතින්න ඕනද කියලා අහලා තිබුණා. අවුරුදු දෙකක් නේවාසිකව ඔයාලා විද්‍යාපීඨය ඇතුලේ ඉන්න ඕන. එහෙමයි කියලා කියන්නේ ගෙදර යන්න දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔයාලට නිවාඩු තියෙනවා. ගෙදර යන්න පුළුවන්. අගෝස්තු මාසයක් නිවාඩු තියෙනවා. අප්‍රේල් මාසේ සති 3ක් විතර නිවාඩු තියෙනවා. දෙසැම්බරුත් එහෙමයි සති 3ක් විතර. ඊට අමතරව ඔයාලට චූටි නිවාඩු වලට විද්‍යාපීඨයේ තීරණ මත එහෙම ඔයාලට නිවාඩු යන්න දෙනවා. විද්‍යාපීඨ කියන්නේ අමාත්‍යාංශයෙන් කිව්වොත් ඔයාලට නිවාඩුවක් එහෙම යන්න දෙනව නොදීන්නේ නැහැ. ඔය විද්‍යාපීඨ නිවාඩු ගැන විද්‍යාපීඨ ඇතුලේ ජීවිතය ගැන ඔයාලා මේකට හැඩ ගැහෙන්නේ කොහොමද? එතකොට ඉන්ටර්විව් යද්දි මොනවද ගෙනියන්න ඕන? ඉන්ටර්විව් එක පාසලා එද්දි මොනවද ගේන්න ඕන? හැම විස්තරයක්ම මම ඔයාලට වීඩියෝ වලින් අරගෙන එන්නම්. විද්‍යාපීඨ ඇතුලේ ජීවිතය ගැන මම හිතනවා ඔයාලට දැන් ඕන වෙන එකක් නෑ. ඔයාලට දැන් හදිස්සි දේ ඇප්ලිකේෂන් පුරවන එකනේ ඒ සම්බන්ධව කතා කරලා ඇප්ලිකේෂන් පුරවලා ඉවරලා ඉන්ටර්විව් ආවට පස්සේ අපි ඔයාලට ඉතුරු විස්තර කතා කරමු. ඊට පස්සේ ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අහලා තිබුණේ. තව නංගි කෙනෙක් අහලා තිබුණා. එයා 1.4 රිසල්ට් එක හැබැයි ගණන් වලට S තියෙන්නේ කියලා. එතකොට ප්‍රයිමරි වලට ඇප්ලයි කරන්න බැරිද කියලා. මම කියන්නේ ඔයාලට ඒ කියන්නේ තව ඒ රිසල්ට් එකට සුදුසු විෂයන් ඇප්ලයි කරන ගමන් ඔයා ප්‍රයිමරිත් ඇප්ලයි කරලා තියන්න. 1.4ක් නේ ඉතින් අහු වෙන්න ඉඩ තියෙනවනේ. අර ගණන් ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක නිසා ඔයාලා ඇප්ලයි කරලා තියන්න පුළුවන් නම් මම කියන්නේ ඔයාලට සුදුසුකම් තියෙන සබ්ජෙක්ට් 3ක් ඇප්ලයි කරන්න. ගොඩක් නංගිලා මෙසේජ් දාලා දුන්නා අක්කේ මේ පාර අපිට පුරාපාඩු නෑ. අපේ දිස්ත්‍රික්කෙන් තියෙන එකයි. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඔයාලා ටිකක් හොයලා බලලා ඇප්ලයි කරන්න. ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එහෙම වුණොත් නම් ඔයාලගේ සුදුසුකම් අනුව ඔයාලා ඇප්ලයි කරන්න. ඔයාලගෙන් කමෙන්ට් ගොඩක් තිබුණා ප්‍රශ්න අහලා මට අහුණු හැම ප්‍රශ්නයක්ම වගේ මම ලියාගෙන තමයි ඔයාලට උත්තර දුන්නේ. මේ අතරිනුත් මගේ ඇට ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අහන්න මම ඒවට අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. මෙතන ගොඩාක් මම එක වගේම ප්‍රශ්න අහලා තිබුණ නිසා රිප්ලයි කරනවට වඩා වීඩියෝ එකකින් ඔයාලට ඒ ගැන කියන එක හොඳයි කියලා මට හිතුණා. බය වෙන්න එපා ඉතින් කලබල වෙන්න එපා. හොඳට ගෙසට් එක කියවලා ඇප්ලයි කරන්න. ඔයාලා ඉක්මනට ඉන්ටර්විව් එවි. එතකොට හරිනේ ඉතින්. තව නංගි කෙනෙක් අහලා තිබුණා මේ ඉන්ටර්විව් දෙකකටම ආවොත් මොකද කරන්නේ? ඉන්ටර්විව් දෙකකටම ආවොත් යන මට උනේ මම ඉන්ටර්විව් දෙකකටම මට ඇවිල්ලා මගෙන් දෙවෙනි පාරින් පළවෙනි ඉන්ටර්විව් එකට ගිහලා දෙවෙනි එකට ආවට පස්සේ මං අහුවා තව විෂයකට ගියාද? මං ගියා. ඊට පස්සේ කෝ ඔයා කැමති ඒකටද මේ ආපු එකටද? මං කිව්වා මේ ආපු එකට මං කැමති ප්‍රයිමරි වලට. එහෙනම් ඔයා ලියුමක් දීලා යන්නකෝ. ඔයා කැමති ප්‍රයිමරි වලට සිංහල වලට එන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මට සිංහල වලට ආවේ නැත්තේ මං ප්‍රයිමරි වලට ආවේ. ඒක ඔයාලගේ ඉන්ටර්විව් එක මත තියෙන විදිය මත තීරණය වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා ඉතින් ඔයාලා දෙකකට සිලෙක්ට් වුණොත් ඔයාලා වැඩිපුරම ඔයාලගේ පළවෙනි කැමැත්තට තමයි ඉඩ දෙන්නේ. ඒක නිසා තමයි මම කිව්වා ඔයාලා කැමති පිළිවෙලට ඇප්ලයි කරන්න කියලා. සිංහල ඇප්ලයි කරන නම් කියන්නේ කොයිද විද්‍යාව ගැන අහලා තුනා. මම කියන්නේ ඔයාලා ඒ ඇප්ලයි කරන කලින් සුදුසුකම් ලිස්ට් එකක් ඉල්ලලා තියෙනවානේ. ඒක හොඳට කියවන්න. කියවලා බලලා ඇප්ලයි කරන්න. ඉල්ලලා තියෙනවට වඩා සුදුසුකම් වැඩියෙන් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් නේ. එතකොට තව කවුරු හරි අහලා තිබුණා විද්‍යාපීඨ තියෙන තැන් ගැන කියන්නේ කියලා. රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තියෙන ගාල්ලේ. එතකොට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තියෙන්නේ අකුරැස්සේ. මම දන්න ටික කියන්නම්. පස්දුන් රට තියෙන්නේ මම හිතන්නේ කළුතර වගේ. රුවන්පුර තියෙන්නේ රත්නපුරේ. සාරිපුත්ත දඹදෙනියේ පොළොන්නරුවේ මොකක් හරි එකක් තියෙනවා මම හිතන්නේ. දර්ගනගර තියෙන්නේ කොළඹට මෙහා. ඒක කොයිද කියන්න මට හරියටම දන්නේ නැහැ. තව කුරුණෑගල තියෙනවා තාක්ෂණික අයට විද්‍යාපීඨයක්. ඔය ටෙක් ගැන අහපු අයට ඒකට ඇප්ලයි කරන්න මං හිතන්නේ ඉවරද කොහෙද? ආපහු ඔයාලට ඒකට ගැසට් කරයිද කියලා බලන්න. නැත්නම් ඔයාලට IT ඉල්ලන්න පුළුවන්. IT තියෙනවා මං හිතන්නේ රුවන්පුර විද්‍යාපීඨේ. තව හාපිටිගම මහරගම් කියලා අලුත් එකක් දැම්මා. ඒ වගේ තියෙනවා ගොඩක් විද්‍යාපීඨ. ඉතින් ඔයාලට අපිව නම් ගත්තේ ආසන්න. මේ කියන්නේ මං මාතර. ඒතර මං ආවුනේ ගාල්ල විද්‍යාපීඨයට. එතකොට මේ වගේ දැන් අපේ විද්‍යාපීඨේ ගොඩක් ඉන්නේ ගාල්ල අවට අය.
බැජ් එක 142න් 120ක් විතර මින්නේ ගාල්ලාවටයි. ඔයාලටත් එහෙම ඔයාලා ඉන්න නගරය ආසන්නේ හම්බ වෙයිද? එහෙම නැත්නම් දුර විද්‍යා අපි විතරයි හිමුනේ. අපේ අක්කලා අයියලා ගොඩාක් දුර අනුරාධපුර පොළොන්නරුව ගොඩාක් දුර අය තමයි අක්කලා අයියලාගේ බැජ් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක ඉතින් ඔයාලට අවමම තමයි අපිට බලන්න වෙන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. මම හිතනවා ඔයාලගේ ප්‍රශ්න වලට මම උත්තර දුන්නා කියලා. මේ මටත් අමතරව තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා රිප්ලයි එක කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. මේ වීඩියෝ එක මම අදම අප්ලෝඩ් කරන්න හිතුවේ. දැන් ඔයාලා ඇප්ලයි කරන්න හදිස්සියනේ බලන් ඉන්නේ. මම මේක පරක්කු කරනවට වඩා හොඳයි. කොහොම හරි අද දාලා මේක ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තරයක් හම්බ වෙනවා නම් කියලා. මොකද දැන් ඊයේ දාපු වීඩියෝ එකකනේ ඔයාලා මේ ප්‍රශ්න අහලා තිබුණේ. කියන්නේ ඔයාලට ඇප්ලයි කරන්න කලින් මේවට උත්තර ඕනනේ. ඒ නිසා තමයි මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ. බලමු ඔයාලට තව ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් ඉස්සරහට මම වීඩියෝ එකක් අරන් එන්නම්. නැත්නම් මම ඔයාලට කොහොම හරි රිප්ලයි කරලා උත්තර දෙන්නම්. මම Facebook page එකක් හැදුවා. මාව contact කරගන්න ඕනි කියලා කියපු අයට. ඒකේ link එකත් මම ඔයාලට post එකක් කරහා share කරලා ඇති. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, තව දැනගන්න දේවල් තියෙනවා නම්, personal message එකක් දානවා නම් ඔයාලා FB page එකට message එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට reply කරනවා. එහෙනම් කින් එන්නම්. bye bye.